අයිබුවන් අද අපි කතා කරන්න යන්නේ හරිම ගැඹුරු මාතෘකාවක් ගැන. ඒ තමයි සැබෑ අර්ථවත් සම්බන්ධතා ගොඩනගා ගන්න එක. මේක සරල සූත්‍ර ටිකක් අනුගමනය කරනවට වඩා ගොඩක් එහාට යන දෙයක්. අපි මේ විග්‍රහයෙන් බලමු ඒකට උදව් වෙන්නේ රාමුවක් ගැන. ඉතින් අපි පටන් ගමු නිතරම ඇහෙන ප්‍රශ්නකින් කාරණාවක්ව හරියටම තේරුම් ගන්න අනුගමනය කරන්න පුළුවන් සරල ෆෝමියුලා එකක් එමෙ නැත්නම් රීතිමාලාවක් තියලෝද. අපි මේ විග්‍රහය පුරාවටම උත්සාහ කරන්නේ මේ පොදු වැරදි මතය ගැන ගැඹුරින් කතා කරන්නයි. ඇත්තටම අපේ මූලිකම අදහස තමයි මේ ගමන චෙක්ලිස්ට් එකක් බලලා හරි ලකුණු දාගෙන යනවා වගේ සරල දෙයක් නෙවෙයි. ඊට වඩා ගොඩක් ගැඹුරු සියුම් ගමනක්. හරි. එහෙනම් අපි මේ ගමන යන්නේ පියවර 5කින්. මේක මේ මාතෘකාව තේරුම් ගන්න අපිට පැහැදිලි මාර්ග සිතියමක් වගේ වේවි. හොඳයි. අපේ පළවෙනි පියවර රීති පොතෙන් එහාට යන එක. මෙතනදී අපි කතා කරන්නේ නියම අවබෝධයක් ඇති කරගන්න අවශ්‍ය වෙන මානසිකත්වයේ මූලික වෙනසක් ගැනයි. මේක ඉක්මන් විසඳුම් ගැන නෙමෙයි. වැදගත්ම දේ තමයි ගැටලුවක් විසඳන මානසිකත්වයේ මිදිලා ඒ වෙනුවට අත්දැකීමක් තේරුම් ගන්න උත්සාහ කරන තැනට එන එක. මොකද අව්‍යාජ සම්බන්ධතාවයක ආරම්භය තියෙන්නේ එතන. දැන් අපි යන්නේ මේ ගමනේ අත්විවරම වගේ වෙන දෙවනි පියවරට. ඒ තමයි පුද්ගලයා දැකීම. ඇතරන හැම අවබෝධයක්ම පටන් ගන්නෙ මෙතනින්. ඉතින් මොකද්ද මේ කෙනෙක්ව සම්පූර්ණ පුද්ගලයෙක් විදිහට දකිනවා කියන්නේ? ඒ කියන්නේ එයාගේ සිතුවිලි අධ්‍යක්ීම් වටිනාකම් මේ හැම දෙෙම එයාටම අනන්‍යයි කියලා පිළිගන්න එක. ඒ වගේම අපේම බලාපොරොත්තු අනිත් කෙනා මත පටවන්න තියෙන නැඹුරුවත් එක්ක පොඩි සටනක් කරන එක. හරි. දැන් අපි එන්නේ හරිම තීරණාත්මක කුසලතාවයකට. ඒ තමයි වචනවලට විතරක්ම නෙවෙයි ඒ වචන පිටුපස තියෙන හැඟීම් කියන දෙයකට සවන් දෙන එක. මේ බලන්න මේ වෙනස හරිම පැහැදිලි. ගැඹුරින් සවන් දෙනකොට අපේ අරමුණ වෙන්න ඕන උත්තරයක් දෙන්නවත් විසඳුමක් හොයන්නවත් නෙවෙයි. හුදෙක්ම හැඟීම් ප්‍රකාශ කරන්න ආරක්ෂිත ඉඩක් ලබා දෙන එක. මොකද සමහර වෙලාවට කියන දෙයටත් වඩා නොකියන දේ ඇසීම තමයි වැදගත්ම දේ වෙන්නේ. ඊළඟට අපි අවබෝධය ක්‍රියාවට නංවන කොටසට එමු. ශක්තිමත් සහ ගෞරවනීය සංවාදයක්. ඒ කියන්නේ sannivedanaya පාලම ගොඩනගන්නේ කොහොමද කියලා බලමු. මේ වගේ සරල වාක්‍යයක තියෙන බලය හිතා ගන්නවත් බෑ. මෙතනදි වෙන්නේ ඒ හැඟීම එක්ක එකඟ වෙන එක නෙවෙයි. ඒ හැඟීම ඇත්තක් බව, වළංගු බව පිළිගැනීම. ඒකෙන් ලොකු ආරක්ෂාවක් සහ විශ්වාසයක් ගොඩනගෙනවා. ඉතින් මේ තමයි මේ පාලම ශක්තිමත් කරන විදිහ. අනුමාන කරනව වෙනුවට කුතුහලයෙන් ප්‍රශ්න අහන්න. මම හරි ඔයා වැරදි කියන තැන ඉන්නව වෙනුවට අපි දෙන්න එකට මේ ප්‍රශ්නට විසඳුමක් හොයමු කියන තැනට එන්න. අපිට සුළු දෙයක් කියලා හිතන දෙයක් අනිත් කෙනාට ලෝකයක් වටින දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා හැම හැඟීමකටම ගරු කිරීම අත්‍යවශ්‍යයි. අපි දැන් එන්නේ අපේ ගමනේ අවසාන සහ සමහර විට වැදගත්මම කොටසට. මොකද අවබෝධයේ සහ සැලකිල්ලේ අවසාන සාක්ෂිය වෙන්නේ නිරන්තර ක්‍රියාවන්. වචන වලින් පොරොන්දුවක් හදන්න පුළුවන්, ඒත් විශ්වාසය ගොඩනගන්න පුළුවන් ක්‍රියාවෙන් විතරයි. කුඩා දේවල්වලට අවධානය යොමු කරන එක, සීමාවන්ට ගරු කරන එක, අරමුණවලට සහය දෙන එක මේ හැම දෙයක්ම වචන 1000කටත් වඩා බලවත්. මොකද ක්‍රියාව කියන්නේ කැපවීමේ ඇත්තම භාෂාව. මේ විග්‍රහයේ හරයම තමයි මේ. වචන වලින් ආදරේ පැහැදිලි කරන්න පුළුවන්, නමුත් ඒක ඔප්පු කරන්න පුළුවන් ක්‍රියාවෙන් විතරයි. දවසින් දවස කරන ක්‍රියාවන් තමයි සම්බන්ධතාවයක සැබෑ ශක්තිය වෙන්නේ. මේ නිකම්ම ලයිස්තුවක් නෙවෙයි. මේවා එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන පද්ධතියක්. අවබෝධය තුලින් තමයි විශ්වාසය ගොඩනැගෙන්නේ. අවංකකමෙන් ඒක පවත්වා ගන්නවා. ඉවසීමෙන් ඒක ආරක්ෂා වෙනවා. මේ හැම දෙයකටම ශක්තිය දෙන්නේ නිරන්තර ක්‍රියාවන්. අවසාන වශයෙන් අපි මේ ප්‍රශ්නය ගැන ටිකක් හිතමු. සමහර විට අපි හොයන සූත්‍රයේ තියෙන්නේ වෙන කෙනෙක්ව තේරුම් ගන්න නීතිමාලාවක නෙවෙයි. අන් අයත් එක්ක සම්බන්ධ වෙද්දී අපිට අපිවම තේරුම් ගන්න කරන ජීවිත කාලීන පුහුණුවක වෙන්න පුළුවන්.